හායි ඔයාලට කොහමද? ඉතින් මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ චොකලට්ස් තියෙනවා ගොඩක් මෙතන. ඉතින් මේ චොකලට්ස් කීපයක පොඩි රිවිව් එකක් කරන්න තමයි මම බැලුවේ. පොඩි වෙනස් විදියක වීඩියෝ. අපි බලමු වීඩියෝ එක කොහමද කියලා. ඉන්නේ ඉතින් ඔක්කොම මෙතන තියෙන ප්‍රොඩක්ට්ස් ඔක්කොම ලංකාවේ ප්‍රොඩක්ට්ස්. එකම වර්ගයේ ප්‍රොඩක්ට්ස් කීපයක් ගන්න. ඒ ප්‍රොඩක්ට්ස් වර්ගයේ කීපයක් අරගෙන ඒ කියන්නේ දැන් මෙතන චොකලට්ස් තියෙනවා, ඊගාවට චොකලට් බිස්කට්ස් තියෙනවා. වෙනස් විදිහේ ගොඩක් දේවල් තියෙනවානේ. ඉතින් මම මෙතනින් ගන්නවා මේ එකම විදියට යන ඒ කියන්නේ චොකලට්ස් කීපයක්. ඉතින් මේකේ තියෙනවා මංචි එකෙන්ම ගන්න ප්‍රොඩක්ට්ස් වගේක් තියෙනවා මෙතන. මේක රෝල්ඩ් වෙෆර් කියලා කියන්නේ මේ ටිකට. ඊට පස්සේ ආයෙ තියෙනවා ප්‍රොඩක්ට් එකක්. මේකත් මංචි එකෙන් ප්‍රොඩක්ට් එකක්. රෝල්ස් චොකලට් ෆේවර්ඩ් කියලා එකක් තියෙන්නේ ඒකෙත්. ආයෙ තියෙනවා මෙතන. ඉතින් මම මේ පහ තෝරගන්නවද මේ රිවිව් එකට. මේක ගොඩක් මේ පොඩි ළමයි අතර එහෙම ගොඩක් ජනප්‍රිය ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒක නිසා මේක මම ටිකක් මීට කලින් චෙක් කරලා බලලා තිනවා සහ රහයි. ඒ කියන්නේ මේකේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා ගොඩාක් රස ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒක මේ අපි බලමු මේ ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. ඉතින් මම මේ එක ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එක මොනවද කියලා කියන්නම්. ඉතින් මේ පළවෙනි එක ඔක්කොම මංචි එකේ CBL එකේ ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. ඉතින් පළවෙනි එක තියෙනවා රෝල්ඩ් වෙෆර් එකේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක. ඊගාවට තියෙනවා රෝල්ඩ් වෙෆර් එකේ වැනිලා ෆ්ලේවර් එක. ඊගාවට තියෙනවා රෝල්ඩ් වෙෆර් එකේ චොකලට් ෆ්ලේවර් එක. ඊට පස්සේ තියෙනවා ආයේ මේක වෙනම ප්‍රොඩක්ට් එකක්. මේක ටිකක් මීට වඩා ටිකක් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් වගේ. මේක රෝල්ස් එකේ වැනිලා ෆ්ලේවර් එකේ එකක්. ඊට පස්සේ මේක රෝස් මේකත් ඔක්කොම CBL ප්‍රොඩක්ට්ම තමයි. මේක තියෙනවා චොකලට් ෆ්ලේවර් එක. ඉතින් අපි බලමු අද මේ වයින් රසම මොකද්ද කියලා. ඔයාලත් අනිවාර්යෙන් මොකද්ද මේකේ වැඩියෙන් රස කියන එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. මම වීඩියෝ එක කරලා ඉවර වෙලා කියන්න කලින් සමහරවිට මට රස එක නෙමෙයි ඔයාලට රස වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලත් බලන්න මොකද්ද වැඩිම රස කියලා. ඉතින් අපි එහෙනම් මේ ටික කඩලා බලමුනේ. ඉතින් අපි පළවෙනියට කඩන්නේ ස්ට්‍රෝබෙරි එක. අපි බලමු ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකේ කොහමද කියන එක. රස කොහමද කියලා බලමු. අපි මේක තියාගමු. මේක උඩින් මේ විදියට එකින් එක තියාගමු. මේක ඊට පස්සේ මම කඩනවා චොකලට් ෆ්ලේවර් එක. හරි. ඊට පස්සේ මම කඩනවා මේකේ තියෙනවා පැකට් එකේ තියෙන දෙක තියෙනවා. ඒකේ රෝල්ස් එකේ වැනිලා ෆ්ලේවර් එකේ කඩනවා දැන්. ඊට පස්සේ මම කඩනවා මේකේ තියෙන චොකලට් ෆ්ලේවර් එක. ඔන්න මම මේ පහම දැන් අන්බොක්ස් කරා. ඉතින් ඔන්න චොකලට් වර්ග පහෙන්ම වේවස් පහමගේ ඇතේ තියෙනවා. අපි එකින් එක චෙක් කරලා බලමු කොහොමද කියලා. අවුලක් නැහැ. ඊට පස්සේ චොකලට් ෆ්ලේවර් එක. මේක ඊට පස්සේ වැනිලා ෆ්ලේවර් එක. ඊට පස්සේ මේ ලොකු පැකට් එකේ තියෙන වයින් ඒකේ
vanilla flavor එක. මේක ඇතුලේ vanilla තියෙන්නේ. හිතන්න ඔයාලත් දැන් කමෙන්ට් එක දාලා ඇති සමහරක් විට. ඉතින් මම හිතන විදියට මේකෙන් රස ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකද එහෙම නැත්නම් වැනිලා එකද එහෙම නැත්නම් චොකලට් එකද එහෙම නැත්නම් මේ රෝල්ස් ලොකු එකේ චොකලට් එකද එහෙම නැත්නම් වැනිලා එකද ඉතින් ඔයාලත් ගෙස් කරලා තියෙන්නේ නම් මගේ විදියට නම් මේකේ රසම මේක නෙමෙයි මේකත් නෙමෙයි මේකත් නෙමෙයි මේකත් නෙමෙයි මෙන්න මේක දැන් ඉතින් මගේ කමෙන්ට් එක තමයි මේක ඉතින් ඔයාලත් බලන්න චෙක් කරලා අපේ ඇත්තටම මේක ඩිලිෂියස් මොකද මේක ඇත්තටම ටේස්ටි මේක රහයි ගොඩක් ඉතින් මේ බ්‍රෑන්ඩ් එක පහෙන්ම මේ චොකලට් එක තමයි ගොඩක් ගන්න මේකේ ප්‍රයිස් එක මම එකින් එක දාන්නම් මොනවද කියලා ඉතින් මේකේ ප්‍රයිස් එක රුපියල් 300ක් වෙනවා සහ මේක මම නම් ගත්ත සීල්ස් එකෙන් මම හිතන්නේ සුපර් මාකට්ස් වලයි මම හිතන්නේ නෝමල් ෂොප්ස් වලත් තියෙනවා. ඉතින් try කරලා බලන්න මේක චොකලට් එක රහයි. මේක ඇතුලේ තියෙන චොකලට්ස්. ඉතින් මගේ රිවිව් එක තමයි මේක. ඉතින් අද මම අරගෙන ආවේ චොකලට් සම්බන්ධ පොඩි රිවිව් එකක්. ඉතින් ඒ වගේම මගේ YouTube channel එකත් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් අපි ආයෙත් තවත් මේ වගේම අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.